අද අපි කතා කරමු පරිසරය ආරක්ෂා කිරීම ගැන. මොකද හිතන්නේ ගැන? ඒක හරිම වැදගත් මාතෘකාවක්. ඇත්තටම පරිසරය ආරක්ෂා කිරීම කියන්නේ අපේ අනාගතය සුරක්ෂිත කර ගැනීමනේ. ජීවිතය පවත්වා ගැනීමට, දේශගුණය නියාමනය කිරීමට සහ පිරිසිදු වාතය, ජලය සහ ආහාර වැනි සම්පත් ලබා ගැනීම සඳහා මූලිකව පරිසරය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. එය අපට සහ අපගේ අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයකි. එයට වාසස්ථාන විනාශය වැළැක්වීම, දූෂණය අඩු කිරීම සහ අනාගත පරම්පරාවන් සඳහා පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමට ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම ඇතුළත් වේ. ඔලදායි ආරක්ෂාව සහ කාබන් විමෝචනය අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම සහ තිරසාරත්වය ප්‍රමෝර්ධනය කිරීම ඇතුළු සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන හේතු මානව සෞඛ්‍යය සහ පැවැත්වීම. පිරිසිදු පරිසරයක් දූෂණයට නිරාවරණය වීම අඩු කරයි, ශ්වසන සහ හුදවාහිනී රෝග වළක්වයි. ඔය මානව පැවැත්වට අවශ්‍ය අත්‍යවශ්‍ය සම්පත් සපයයි. ජෛව විවිධත්ව සංරක්ෂණය, පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පලිබෝධ පාලනය සහ ආහාර සුරක්ෂිතාවේ තීරණාත්මක කාර්යභාරයක් ඇතුළත් වේ. දේශගුණික විපර්යාස අවම කිරීම, ස්වාභාවික පරිසර පද්ධති, විශේෂයෙන් වනාන්තර සහ සාගර කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි. සම්පත් ලබා ගැනීමේ හැකියාව, දැව, ජනිජ සහ ජලය වැනි ස්වාභාවික සම්පත් ක්ෂය නොවන ලෙස භාවිතා කරන ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් යනු ආර්ථික වර්ධනය සඳහා පදනම වන අතර කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන අතර සමස්ත ජීවන තත්ත්වය ඉහළ නංවයි.